ළමයි 2016 A level. මෙතනින් ඇහුවා MCQ එකක්. 2016 44. ඔන්න. සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරීත්වය සඳහා ద్వාරය හා ප්‍රභවය අතර PN සංදිය පසුනැඹුරු විය යුතුය. ద్వාරය හා ප්‍රභවය අතර PN සංදිය පෙරනැඹුරු විය යුතුය. සොරව්ව භූගතය හා සම්බන්ධ විය යුතුය. ద్వාරයේ සැපයුම් විභවය හා සම්බන්ධ විය යුතුය. ద్వාරය හා ප්‍රභවය අතර PN සංදිය පෙරනැඹුරු විය යුතුය. සොරව්ව භූගතය හා සම්බන්ධ විය යුතුය වෙන්නේ ඇත්තේ. අනිත් උත්තරක ඇත්තද නැද්ද කියලා හොයන්න දෙයක්වත් නැහැනේ. උගන්නපු තියරිය ගැන විශ්වාසයක් තියෙනවා නම් උත්තරේ කීයේ? එක නේ? එක. දැන් කෙනෙක් හිතයි අනිත් ඒවාත් හරියට දන්නේ නැහැ නේ සර් කියලා. අනිත් ඒවා හරියට දන්නේ නැහැ නේ සර් කිව්වට වඩා අපි දන්න එකක් තියෙනවනේ මේකේ. ඒක අපිට විශ්වාසයිනේ. ඊට පස්සේ ළමයි 2018ත් ඇහුවා විභාගයට. 2018ත් 43. තවඩ පොඩි කරන්න වෙනවා. සත්‍යවගන්තිය අහන්න ඕනේ. දැන් මම ආය ලොක නෝද? දැන් ස්ක්‍රීන් ෂෙයා කරේ නැහැ කියාවේ ඒගොල්ලෝ. පොඩ්ඩයි ඉන්න. හරිද? උත්තරේ හොයන්නකෝ බලන්න. ඒ උත්තරේ ඒත් එකේ එක ක්ෂේත්‍රාචරණ ට්‍රාන්ස්ෆර් හා සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය. ద్వාරය හා ප්‍රභවය අතර PN සංදිය පසුනැඹුරු විය යුතුය. හරි. ඉතින් අරකමද කොහෙද නේ? මේ වගේම ප්‍රශ්නයක් යන්නේ. 2017 12 වෙනි ප්‍රශ්නය කියලා දාලා හැඳගන්න මේක. අඩුම ගානේ මට කියන්න VGS වැඩි කරනකොට ID මොකද්ද වෙන්නේ කියලා. VGS වැඩි කරනකොට ID වැඩි වෙනවද අඩු වෙනවද? වෙනසක් වෙන්නේ නැද්ද? අන්න ඒක කියපන් ඉස්සෙල්ලා. මට කියන්න ඔය ප්‍රශ්නේ කියලා තියෙන්නේ ඍණව වැඩි කරනවා කියලාද නිකම්ම වැඩි කරනවා කියලාද? ඔව් ඍණ ගැන කතා කරලා නැහැනේ. මේ කියන්නේ ගේට් සෝස් එක ඇතුළට දෙන වෝල්ටේජ් එකක් දීලා ඒක වැඩි කරනවා කියලා කියන්නේ. ඍණව වැඩි කිරීමක් එහෙම නෙමෙයි. මම ඍණව වැඩි කිරීමක් කතා කරා මතකද ඔයගොල්ලන්ට? මේ කියන්නේ VGS වැඩි කරනකොට ID ට මොකද්ද වෙන්නේ කියලා අහන්නේ. දැන් බලාගන්න. මෙතන තියෙනවා VGS off. මෙතන තියෙනවා VGS 2. මෙතන තියෙනවා VGS 1. මෙතන තියෙනවා VGS බිඳුව. මේක මේ උඩට මොනෝ වෙවිද ගිහින් තියෙන්නේ? වැඩි වෙවිද අඩු වෙවිද? මේ උඩට යනකොට වැඩි වෙවි ගිහින් තියෙන්නේ. එහෙම වැඩි වෙවි යනකොට ID ධාරාවත් මොකෝ වෙලා තියෙන්නේ? වැඩි වෙලා. ID ධාරාවත් වැඩි වෙලා. එහෙනම් ID මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් ලියන්න. මේ ලාක්ෂණික වක්‍රෙත් ඒක පේනවද නැද්ද? මේ පැතරල්ල. මේ ලාක්ෂණික වක්‍රෙත් ඒක පේනවද නැද්ද? VGS මේ වැඩි කරනවා මේ පැත්තට. ID වැඩි වෙනවා. යකෝ ලාක්ෂණික වක්‍ර දෙකේම පේන. හැබැයි ඍණම වැඩි කළ විට කිව්වනම් එහෙනම් මේක අනිත් පැත්ත. නේ? ඍණම වැඩි කරනවා කියන්නේ මේ පැත්තට. තේරුණාද? ඍණම වැඩි කරනවා කියන්නේ බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ වැඩි කරනවා. වඩාත් ඍණ කළ විට මේ අහන්නේ මේක නෙවෙයි. ඒ නිසා කෙලින්ම තර්කයක් ලියන්න පුළුවන් අපිට. ලියන්න ලාක්ෂණික වක්‍ර දෙස බැලූ විට වක්‍ර දෙකම ඔට්ටුයි මේක. ඒක නිසා මම ගිය අවුරුද්දේ නම් ප්‍රතිදාන කියලා ඇති. එහෙම ඕනේ නැහැ. කෙලින්ම ලියමු. ගිය අවුරුද්දේ ප්‍රතිදාන කියලා තියෙනවනේ. දෙකේම පෙන්නනවා. ලාක්ෂණික වක්‍ර දෙස බැලූ විට පෙනී යන්නේ VGS වැඩි කරන විට ID වැඩි වන බවයි. VGS gate source VGS වැඩි කරන විට ID වැඩි වන බවයි. වැඩි වන බවයි. නමුත් එතනින් උත්තරයට යන්න බැහැනේ. එහෙම වැඩි වෙනවයි කියන උත්තර දෙකක් තියෙනවනේ. නෑ තුනක් තියෙනවා. 1 2 3ේම වැඩි වෙනවයි කියන අදහස තියෙනවා. වැඩි වන බවයි. එහෙනම් අපි එතෙන්ටම ලියමු. VDS හි හැසිරීම. VDS ප්‍රශ්නේ අහන්නේ ඒක.
VDS ගැන ප්‍රශ්නේ අහලා තියෙන්නේ. VDS drain source D අකුරයි S අකුරයි drain source. VDS හි හැසිරීම පහත පරිදි තර්ක කරමු. පහත පරිදි තර්ක කරමු. VDS හි හැසිරීම පහත පරිදි දැන් උත්තරේ එයි එතකොට. පහත පරිදි තර්ක කරමු. අර සර්කිට් එක ආයිසරයක් ඕන වෙනවා මට. මගේ පරිපතයට වඩා ඒ සර්කිට් එක වෙනස්. මේ සර්කිට් එකේ මේ 1 කිලෝ ඕම් කියන තැන එතෙන් සිට මේ දක්වා තියෙන්නේ VRD නේ. නේ VRD නේ ඔය 1 කිලෝ ඕම් කියන්නේ RD නේ. එතකොට එයාගේ දෙකලවර VRD තියෙනවා. එතනින් පල්ලෙහාට මොකක්ද තියෙන්නේ? එතනින් පල්ලෙහාට තියෙන වෝල්ටේජ් තමයි මොකද්ද? VR VDS තියෙන්නේ. එතන VS කියලා එකක් හැදෙනවද? ඔය 2017 ප්‍රශ්නේ. නෑ නේද රෙසිස්ටර් දාලා නෑ. මේ රෙසිස්ටර් නෑ නේද එතන? RS රෙසිස්ටර් එතන නෑ. හරිනේ? ඒ නිසා මෙතන මේ තුනේ එකතුව සැපීමට සමානයි කියලා නෙමෙයි අරකට ලියන්න වෙන්නේ. එහෙනම් අරකේ තියෙන මේකයි විතරයි. මෙන්න මේ දෙකේ එකතුව සැපීමට සමානයි කියලා ලියන්න වෙන්නේ. කියන්නේ තව විදිහකින් කියනවනම් මේ අපි බෝඩ් එකේ ඇඳලා තියෙන පරිපතේ මෙහෙම මෙන්න මේකෙන් වහගත්තා නම් ඔහම ඔන්න ওই ටික අරකේ තියෙන්නේ. ඒ නම වලට කියන්නේ ඒවා. එහෙනම් ඕගොල්ලෝ පරිපතේ ලකුණු කරගන්නේ වෝල්ටීයතා දෙක. ඕගොල්ලෝ පරිපතේ වෝල්ටීයතා දෙක ලකුණු කරගන්න. උඩ ටික ලකුණු කරගන්න VD නැත්නම් RD නැත්නම් VD කියලා. පල්ලෙහා ටික ලකුණු කරගන්න VDS කියලා. හරි. ඊට පස්සේ RD ධන VDS සමානයි VDD කියලා ලියමු. ඔන්ලයින් එකේ ඉන්න කට්ටියට ප්‍රශ්න යන්න. ඔන්න දැන් බෝඩ් එකේ තියෙනවා. මම 2017 සර්කිට් එක පැත්තක් ඇඳලා තියෙනවා. ඇඳලා වෝල්ටේජ් තාම ලකුණු කරලා තියෙනවා. ලකුණු කරලා අදාළ සමීකරණෙත් ලියලා තියෙනවා. ඊට පස්සේ IDRD ධන VDS සමානයි VDD. දැන්වත් තර්ක කළා මට කියන්න බලන්න දැන් ID වැඩි වෙනවලුනේ. දැන් අපි දන්නවා ID වැඩි වෙනවයි කියලා. දැන් අපි හොයාගත්ත මෙයයි වැඩි වෙනවයි කියලා. දැන් අපි තර්ක කරන්න හදන්නේ මෙයයිට. VDD කියන්නේ සැපයුම. මේක නියතයක්. දැන් තර්ක කළා කියන බලන්න මොකද්ද VDS ට වෙන්නේ කියලා. VDS අඩු වෙනවයි කියන අත උස්සන්. ඒක තමයි ඇත්තනේ. ආයි තර්ක කරන්න දෙයක් නැහැ. මොකද මේක නියතයක් නම් මෙයා වැඩි වෙන්න ගත්තොත් මේ නියත බව රැකෙන්න, මේ සමාන බව රැකෙන්න මෙයාට අඩු වෙන්න වෙනවනේ ළමයෝ. නේ? නැත්තම් කොහොම මේ කරන්නේ? දැන් මේක 2යි, මේක 5යි තිබිලා මේක 7 නම් මේක වැඩි වෙනකොට මේක වැඩි වෙනවා. 2 වෙච්ච එක 5 වෙන්න උනා කියලා හිතා. එතකොට 5 වෙච්ච එකට කීය වෙන්න වෙනවයි? 4 සමාන වෙන්නේ. 2ක් වෙන්න වෙනවනේ. ඉතින් ඒක තමයි කියන්නේ මේ. හරිද? එහෙනම් ලියන්න. එතකොට පිළිතුරු කීයේ? පිළිතුරු පේපරේ නෑ නේද? හරි ලියන්න. කොහොමද දැන් ගොඩනගන්නේ මේ තර්කය? සමීකරණ දෙක ඔක්කොම ලියාගන්න මේ සමීකරණ ටික. 17 15 මේව ලියන්න එපා. අයි ටික ලියාගන්න. දැන් ලියන්න ID වැඩි වෙන බැවින් IDRD ගුණිතය වැඩි වේ. IDRD ගුණිතයේ අගේ වැඩි වේ. තවදුරටත් සමාන බව රැක ගැනීමට නම් තවදුරටත් සමාන බව රැක ගැනීමට නම් තවදුරටත් සමාන බව රැක ගැනීමට නම් VDS අගේ අඩු විය යුතුය. VDS අගේ අඩු විය යුතුය. පිළිතුර බලා ගන්නයි ඕන. එවිට පිළිතුර එක වේ. එවිට පිළිතුර එක වේ. එවිට පිළිතුර එක වේ. එනම් ID වැඩි වන අතර VDS අඩු වේ. එනම් ID වැඩි වන අතර VDS අඩු වේ. එහෙනම් 2018ට යන්න.
එහෙනම් 2018 44 කියලා දාලා මේ සර්කිට් එක ඇඳගන්න. අන්න ඒකෙදී අර රෙසිස්ටරේ වැටලා තියෙනවා. අපේ පරිපතේ විදියට. ඕගලන්ට පේනවද R1 කියන රෙසිස්ටරේ තිබුණත් එකයි නැතත් එකයි වගේ එකක්. හරිනේ? RS වෙනුවට තියෙන්නේ R2 පරිපතේ. දැන් වෝල්ටේජ් ටික ලකුණු කරගන්න. VRD VDS VR2 කියලානේ. VR2 කියලානේ දාන්න වෙන්නේ. දැන් මොකද්ද ප්‍රශ්නෙන් අහන්නේ? සොරව් ධාරාව වැඩි කරනවලු. ප්‍රශ්නෙම කියනවා ID වැඩි කරන බව ප්‍රශ්නෙන් කියලා තියෙනවා. ඒතකොට ඒක අපි ඔළුවේ තියාගන්න ඕන කාරණාවක්. ID වැඩි කරන බව කියනවා. ID වැඩි කරනකොට ඒ හා සම්බන්ධ පහත ප්‍රකාශන. මේ හැම ප්‍රකාශනයේම තියෙන්නේ VDS සහ VGS ගැනනේ. වෙන මොකුත් නැහැනේ පහේම. උතර පහේම. එහෙනම් අපෙන් අහලා තියෙන්නේ ID වැඩි කරනකොට VGS ට මොකද්ද වෙන්නේ VDS ට මොකද්ද වෙන්නේ කියලා. දැන් ප්‍රශ්නේ පැහැදිලිනේ? හරි. දැන් උත්තරේ හොයාගෙන යන්න. ඔන්න දැන් බෝඩ් එකේ පැහැදිලිව තියෙනවා 2018 සර්කිට් එක. හරි? මේ තියෙන්නේ ඒක. එතකොට මේක ටිකක් මේ සීමාව ලොක් කරගන්නකෝ. ළමයි දැන් මේ 18 ප්‍රශ්නේ මේක කියලා වෝල්ටීතා තුනක් සකස් වෙනවා. එතන හරියට අපි ඉගෙනගත්ත පරිපතයට සමානයි. මෙතනත් ඒ විදියමයි. හරිද? 17 වගේ නෙමෙයි. 17 මෙතන එක තිබ්බේ නෑනේ. එතකොට ID වැඩි වෙනවයි කියලා දීලා තියෙනවා. 17 එකේ ID වැඩි වෙනවයි කියන එකත් අපිට හොයන්න තිබුණා. නේ? මේගොල්ලෝ දීලා. 17 ID වැඩි වෙන බව හොයන්න තියෙන අපිට කතා කරන්න දීලා තිබ්බේ කවුරු ගැනද? VDS ගැනනේ. දැන් 18 ID වැඩි වෙනවයි කියලා දීලා VDS VGS නු ගැන හොයපන් කියලා දෙකම අපිට දීලා. ඒතකොට දැන් අපිට අර වගේ සමීකරණ හදාගෙන තමයි යන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. වෙන කොහොම කියන්නේ? කියන්නේ වෙන්නේ අර විදියට. එහෙනම් දැන් අපි ලියමු මෙහෙම. පිළිවෙලට මේ වැඩේ කරන්න එපේ. VDS සඳහා තර්කයක් ගොඩනගමු. VDS සඳහා තර්කයක් ගොඩනගමු. එතන අපිට ලියන්න පුළුවන් VRD ධන VDS ධන VR2 සමානයි VDD. මෙතන VDD. හරිද? ඊට පස්සේ දැන් මොකද මේ තර්කය ගොඩනගන්නේ VDS ට. ඊට පස්සේ VDS මේ පැත්තේ තියාගෙන VDD ගෙන් අඩු කරමු මේ දෙකේ එකතුව. VRD ධන VR2. හරිනේ? අරගොල්ලෝ අර පැත්තට අරන් ගියා. එතකොට VDS සමානයි VDD ඍණ IDRD ධන මේක VR2 කියලාම ලියන්න. මේක වැඩක් නැහැ මේ තරකයට. VR2. දෙනොත් හරි ඉතින්. උත්තරය ඇවිල්ලා තියෙන්නේ. ඒකම උත්තරය ඇවිල්ලා කියන්නේ. ඇයි දැන් මේක වැඩි කරනවයි කියලා මේ ප්‍රශ්නේ දීලා තියෙනවා. ඉතින් දැන් උත්තරය ඇවිල්ලා එහෙනම්. මේක වැඩි කරනවා නම් මේ වරහණේ යගේ මොකෝ වෙන්නේ? වැඩි වෙනවා. මේ වරහණේ අගේ වැඩි වෙනකොට මේ අඩු කරලා එන උත්තරේ තව මොකද වෙන්නේ? අඩු වෙනවා. නේ? ඒ කියන්නේ මොලේ නැතත් තේරෙනවා. ඔය මහ ලොකු දේවල් නෙමෙයි. මේ වරහණේ අගේ වැඩි වෙනකොට මේ නියත අගයෙන් අඩු වෙවි එන පිළිතුරු තව අඩු අගයන්නේ එන්නේ. ඒක මොලේ නැතත් තේරෙනවා. නේ? ඒකනේ ඇත්ත කතාව. ඉතින් එහෙනම් VDS මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. සමීකරණ ටික ලියා ගන්න. දැන් ලියන්න. ප්‍රශ්නේ ID වැඩි වෙන බව දී ඇති නිසා ප්‍රශ්නයේ ID වැඩි වන බව දී ඇති නිසා ID වැඩි කරන විට වරහණෙහි අගය වැඩි වේ.
වරහණෙහි අගය වැඩි වේ. එවිට ලැබෙන පිළිතුර එනම් VDS එවිට ලැබෙන පිළිතුර එනම් VDS අඩුවේ VDS අඩුවේ. හරි දැන් ඒක හරිනේ. දැන් කියන්නේ ඊළඟට VGS සඳහා තර්කයක් ගොඩනගමු කියලා. දැන් VDS ට ගොඩ දාගත්තනේ. දැන් VGS සඳහා තර්කයක් ගොඩනගමු. VGS ධන VR දෙක සමානයි VG. නේ? ඊට පස්සේ VGS සමානයි VG ඍණ VR දෙක. VGS සමානයි VG ඍණ IDR දෙක. IDR දෙක. ඒක වෙන්නේ මෙහෙමයි. මෙච්චර දඟලන්න ඕනේ නැහැ වුණාට මම කියන්නම්. මේක ඇත්තටම වෙන්නේ ISR දෙක වෙන එකනේ ඉස්සෙල්ලම වෙන්නේ. නේද? ඊට පස්සේ අපි දන්නවනේ IS සමානයි ID කියලා. එතකොට තමයි මෙහෙම වෙන්නේ. ඒක එකපාරට ආව නෙමෙයි. එතකොට තමයි මෙතෙන්ට එන්නේ. දැන් ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? ප්‍රශ්නෙන් කියන්නේ මේ තරුව දාපු ID වැඩි වෙන බව. තරුව දාපු ID වැඩි වෙනකොට මේ උත්තරේ වැඩි වෙනවා. එතකොට අඩු කිරීමෙන් ලැබෙන පිළිතුර මොකෝ වෙන්නේ? තව තවත් අඩු වෙනවා නේ? එහෙනම් දෙකම අඩු වෙන එකක් වෙන්නේ මේකේ. දෙකම අඩු වෙන එකක් වෙන්නේ. එහෙනම් මෙතෙන් එනකන් ලියා ගන්න. ලියන්න ඕන එක ලියන්න. දැන් පිළිතුරට යන්න විතරයි තියෙන්නේ දැන්. කීයද පිළිතුර? දැන් අපි හොයාගෙන තියෙනවා දෙන්නම අඩු වෙනවයි කියලා. දෙන්නම අඩු වෙනවයි කියන පිළිතුර කීයක් තියෙන්නේ? ඈ? ලියන්න එහෙනම්. මේ අනුව පෙනී යන්නේ ID වැඩි කරන විට VDS හා VGS ID වැඩි කරන විට VDS හා VGS අඩුවන බවයි. එනම් පිළිතුර එක වේ. එකනේ? එහෙනම් අතුනේ එහෙනම් පිළිතුර 3 වේ. හරි. දැන් 2020 level 2019 ෆෙට් වලින් ගානක් තිබුණේ නැහැ. 20ට යන්න වෙන්නේ දැන් 20ට. හරි. එහෙනම් 20 32 කියලා මේක ඇඳ ගන්න. ගානක් හදන්න තියෙන්නේ හොඳේ. ඉස්සෙල්ලා සර්කිට් එක හොඳට ඇඳ ගන්න. ඊට පස්සේ වෝල්ටීජ් ටික ලකුණු කරගන්න. එහෙනම් ඉතින් පිළිවෙලට වැඩේ කරන්නකෝ VDS සෙවීම කියලා දාගන්න ඉස්සෙල්ලා. VDS සෙවීම. ඕන දැන් අපිට ඒක පේනවා. හරි ඔය නැති. VDS අපේ සර්කිට් එකත් එක්කම ගමුද? මේ පැත්තට ගන්නකො සතිය. ඒක නැති. ඉස්සෙල්ලම මේ තුනේ එකතුව ඊට පස්සේ වල කොහොමද යන්න වෙනවද? මම මේක පෙන්නුවට පස්සේ. මේ තුනේ එකතුව සැපයුමට සමානයි කියලා නේද අර ප්‍රකාශනය ලිව්වේ? පළවෙනි මේ තුනේ එකතුව සැපයුමට සමානයි කියලානේ. හරි. දැන් ඔන්න අපේ ළමයි අහගන්න මේ තුන. ඒ කියන්නේ VD, VDS, VRS තුන එකතු කරාම සැපයුමට සමානයි. දැන් ලියලා තියෙනවා අන්න බලන්න VRD ධන VDS ධන VRS සමානයි VDD. ඊට පස්සේ VRD වෙනුවට ලියලා තියෙනවා IDRD. D අකුරු ටිකක් බෝල වෙලා තියෙනවා මම හදන්නම්. ID RD VDS මේකත් IDRS සමානයි VDD. ඊට පස්සේ ID පොදුයි කියලා අරගෙන RD ධන RS කියලා අරගෙන තියෙන කමක් නැහැ.
VDS කියලා ලියලා VDD තියෙනවා. ඊට පස්සේ VDS සමානයි කියලා VDD ගෙන් අඩු කරලා තියෙනවා ID වාරයක් RD ධන RS. හරිනේ? ඊට පස්සේ VDS සමානයි VDD 15යි ගානේ දීලා තියෙනවා ඍණ ID දීලායි තිබුණා. දෙවාරයක් 10 ඍණ 3ක් කියන මිලි ඇම්පියර් දීලා තියෙන්නේ. මේක 3.3 ගුණ කිරීම 10 3යි 1.1 ගුණ කිරීම 10 3යි. ඊපස්සේ 15 ඍණ මේ 10 ඍණ 3ට මෙතන 10 ධන 3ක් කපලා තියෙනවා 4.4යි කියලා අරගෙන තියෙනවා 8.8යි ගාන බොහොම හොඳට හදලා තියෙනවා 6.2යි වෝල්ට්. ඊනා මොනකුතු ඇඳලා තියෙනවා. හරිද? 6.2යි වෝල්ට්. ලියා ගන්න. හරි. දැන් ළමයි VGS සෙවීම. ඔය තියෙන VGS හොයලා. හරිද? එතකොට VGS සෙවීම මේ අපි කියපු සමීකරණයක් VG සමානයි VGS ධන VRS. හරි? ඕනනම් මෙහෙම ලියන්න පුළුවන් ඊට පස්සේ VGS ධන IS RS. ඊට පස්සේ VGS ධනද ඍණද? ඍණනේ නේ. ඍණ ඔකෙලි මුක්ත කරලා ලියලා තියෙන්නේ. කොයිද VG තියෙන්නේ? VG VGS ධන VRS. VGS සමානයි VG ඍණ කවුද VGS ලියලා තියෙන්නේ? මම IS වෙනකොට ID ලියන්න පුළුවන් IDRS. හරි? ඊට පස්සේ VG බිඳුවයි කියලා ගත්තේ කොහොමද? ප්‍රශ්නයක් තියෙනවා එතන. කවුද කියලා තියෙන VG බිඳුවයි කියලා? ඈ? ඔව් බලමු ඒක මොකද කියලා. ID වෙනුවට 2 මිලි ඇම්පියර් 10 ඍණ 3ෙන් ගුණ මේක කලින් එව්වා. RS කියන්නේ 1.1 ගුණ කිරීම 10 ධන 3යි. බිඳුව ඍණ 2.2යි. ඍණ 2.2යි වෝල්ට්. ප්‍රශ්නේ තියෙන මේ බිඳුව උනේ කොහොමද කියන එක. උත්තරේ තමයි බිඳුව වෙන්නේ මේකනේ පරිපතේ. මේ පරිපතේට ගන්න. හරි. මේකේ දැන් උඩ නෑනේ අර මේ 2020 ප්‍රශ්නේ මේ තියෙන්නේ. එතකොට කොහොමත් මේක සප්ලයි එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මෙතන වෝල්ටේජතාවය තියෙන විදිහක් නැහැ. ඒ එක තර්කයක්. නැත්නම් IG බිඳුවයිනේ. නේද? ඒ නිසාත් මෙතන ඕනනම් බිඳුවයි කියලා ගන්න පුළුවන්. VG බිඳුවයි. හරි? නැත්නම් ඉතින් ඍණාගයක් නේ එන්නත් ඕන ධනාගයන් එන්නෙත් නැහැනේ. එනවා නම් එනවා ඍණාගයන්. ඍණාගයක් එනවා නම් ඒගොල්ලෝ කියන්න එපේ. ඒක අපිට හොයාගන්න ක්‍රමයක් තියෙන්න එපේ. ඒ නිසා තමයි අපි VG බිඳුවයි කියලා සැලකුවේ. දැන් අල්ලන්න මෙතෙන්ට ආයේ ලියා ගන්න. ඕකට මෙන්න මේ පොඩි තර්කයක් ලියන්න. G අග්‍රය 10යි මෙගා ඕම් රෙසිස්ටරය හරහා 10යි මෙගා ඕම් රෙසිස්ටරය හරහා 10යි මෙගා ඕම් රෙසිස්ටරය හරහා භූගත කර ඇති බැවින් සහ IG සමානයි බිඳුව බැවින් භූගත කර ඇති බැවින් සහ IG සමානයි බිඳුව බැවින් දහයයි මෙගාවෝම් හරහා පවතින වෝල්ටියතාව 10යි මෙගාවෝම් හරහා පවතින වෝල්ටියතාව 10යි මෙගාවෝම් හරහා පවතින වෝල්ටියතාව එනම් VG 10යි මෙගාවෝම් හරහා පවතින වෝල්ටියතාව එනම් VG සමානයි බිඳුව ලෙස යොදාගෙන ඇත. VG සමානයි බිඳුව ලෙස යොදාගෙන ඇත. 20යි 21 ඒත් 32ම තමයි. 20යි 21 32 කියන ආයි මේ පරිපතේ මදි.
දැන් ඔන්න මේ උත්තරයට යන්න තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම අපි RD ට යමු. මේ ලේසි වගේ නේ ඒක නිකන්. පේලි තුනෙන් හදලානේ. එහෙනම් RD ගාවට එන්නකෝ. මේ මොකද්ද මේ ලියලා තියෙන බලමු. RD සෙවීම. මම අඩුපාඩු පුරවන්න. එතන මේ ලියලා තියෙන VRD සමානයි IDRD ඕම් නියමයේ. දැන් තේරෙනවද ඇතිනේ? එතනින් එයා RD සමානයි කියලා උක්ත කරලා VD 6යි එම 6යි කියලා දීලා තියෙනවා. VRD 6යි කියලා තියෙනවද දීලා? ගානේ තියෙනවද? 6යි. ID 0.5 එකක් දීලා තියෙනවා. ආයෙත් ඉතින් මොකද්ද තව කතා කරන්නේ? 12 කිලෝ ඕම් තමයි. හරි? දත්ත තියෙනවනේ නේ? තවසර පේපරෙත් බලලිමු. VD 6යි VRD කිව්වා VD කිව්වා දෙකම එකයි හොඳේ. ඔය දෙකම එකයි. ඔන්න තේරෙන්නේ නැති එකෙකුට තේරෙම ටික දැන් හරිනේ. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ 6 මම ගාන කියෙන්නේ නැහැනේ. 6.5යි. VD 6යි අප්කොට සිරියෝ. ඒක පට්ටම ලේසි. ඒක හරි. දීලා ආදේශ කරා උත්තරයට ගියා. දැන් එහෙනම් ඊළඟට RS සෙවීම. RS සෙවීම VGS ධන VRS සමානයි VG. ඔය සමීකරණේ අරන් තියෙන්නේ නේ අදපු කෙනා. ඔව්. එතකොට VGS මේ VRS මේ VG ට සමාන කරලා තියෙනවා. VGS සමානයි VG ඍණ VRS. VGS සමානයි VG ඍණ IDRS. ඊට පස්සේ VG ඍණ 147 මිලිවෝල්ට් කියලා හොයාගත්තේ කොහොමද? ඒකක් දීලා තියෙනවා. මම දැක්කේ නැහැ. හැබැයි VGS ඍණ මිලි 140ක් කියලා තියෙනවා. ඒකත් දීලා. ආයෙත් ඉතින් ඒක ආදේශ කරා. බිඳුව ඍණ හරිනේ පහගෙන RS. හරි තියෙන ඉතින් අවුලක් නැහැ. ඉතින් ගාන හදන්න තියෙන ඊට පස්සේ. මෙතනින් එහාට තියෙන සුළු කිරීමනේ ළමයි. ඒක ඕගොල්ලන්ට කැමති විදිහට කරගන්න පුළුවන් නේ. උත්තරේ අරගෙන තියෙන කොහොමද? හරිද?